සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා General Power Electric YouTube channel එකට. අද වීඩියෝ එකකින් අපි අරගෙන අවිල්ලා තියෙන්නේ Select Controls එකකින් එන Advanced Digital Timer එකක්. මේ තමයි Select 600DT. මේ timer එක සාමාන්‍යයෙන් industrial හෝ household හෝ ඕනම application එකකට වමනා වෙන timing function ගොඩක් එකට එකතු කරපු හුරු බුහුටි DIN rail mount package එකක් කිව්වොත් නිවැරදියි. මේ timer එකේ on delay, delay on make or break, interval, retentive timing එහෙම නැත්නම් Taman count කරගත්ත කාලාන්තරයේ මතක තියාගැනීම වගේ function වලට අමතරව retriggerable single shot ඒවත් debouncing function එකක් සහ latching relay mode එකකුත් බලා ගන්න පුළුවන්. අපි මේ meter display එක දිහා බැලුවොත් අපි දැන් මේ ඉන්නේ main screen එකේ. මේ screen එකේ lines තුනක් අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි line එකේ අපිට පෙන්වන්නේ මේකේ process time එක. ඒ කියන්නේ අපි මේ හදලා තියෙන time එකේ මෙයා ගැනගෙන මේ වෙලාවේ යන අගේ තමයි මේ process time එකේ පෙන්වන්නේ. ඊළඟට මෙතන දෙවෙනි ලයින් එකකුත් තියෙනවා. ඒකත් වෙනස් වෙනවා. නමුත් දැන් මෙතන මම ඉන්නේ asymmetric cycling mode එකේ. එතකොට ඒ තියෙන ෆන්ක්ෂන් එකට අදාළව අපි සෙට් කරලා තියෙන ටයිම් එක තමයි මේකේ දෙවෙනි පේලියේ පෙන්වන්නේ. උදාහරණයක් විදියට අපි දැන් මෙතන තප්පර 5ක් ලයිට් එක ඔන් කරලා තප්පරයක් ලයිට් එක ඔෆ් කරනවා. එතකොට ඒ on range එකයි off range එකයි තමයි මෙතන මාරු වෙවි පෙන්වන්නේ. ඊළඟට තුන්වෙනි පේලියේ කෙලවරෙම පෙන්වන්නේ අපේ ඔපරේෂන් මෝඩ් එකට අදාළ වෙන අකුර. ඊළඟට මැදින් පෙන්වන්නේ අපේ මේ තියෙන ෆන්ක්ෂන් දෙකට අදාළ වෙන ටයිම් රේන්ජ් දෙක මොනවද කියන එක. ඊළඟට එහා දකුණු පැත්ත කෙලවරේ R අකුරෙන් පෙන්වන්නේ අපේ රිලේ එක මේ වෙලාවේ එනර්ජයිස් වෙලා තියෙනවද නැද්ද කියලා. අපි මේකේ ඔප්ෂන් වලට ගියොත් පළවෙනියටම අපේ මෝඩ් එක සහ මෝඩ් එකේ අදාළ වෙන ටයිමින් රේන්ජ් ටික සෙට් කරගන්න අපිට මේ M බටන් එක තප්පර 3ක් හෝල්ඩ් කරගෙන ඉඳලා මේ මෙනු එක ගන්න පුළුවන්. මේ තියෙන mod කියන ඔප්ෂන් එකේ තමයි අපිට අදාළ වෙන සියලුම ඔපරේෂන් මෝඩ් වලට අදාළ වෙන අකුරු ටික තියෙන්නේ. අපිට තියෙන්නේ මේකින් එක මෙතනින් තෝරගෙන ඊළඟ මෙනු එකට යන්න මේ තියෙන S බටන් එක ටැප් කරන්න. ඊළඟට දැන් අපි මේ තාමත් ඉන්නේ asymmetric cycling mode එකේදී. එතකොට මෙතන on එකට අදාළව අපි timing සීරු මාරු කරන්න පුළුවන් range එක තමයි මෙතන තියෙන්නේ. මේ range එක වෙනස් වෙන හැටි අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ තුන්වෙනි පේලියෙන් සහ මේ තියෙන දශම තිත් move වෙන විදියට. අපි මේ තප්පර රේන්ජ් එකේ දශම තිත් තියෙන ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන තිත් වලින් පෙන්වන්නේ අපිට තප්පර 0.1ක් තප්පර 0.1ක අවමානයක් දක්වා හදන්න පුළුවන් බොහොම සියුම්ම ටයිමින් රේන්ජ් එක. ආදර්ශනීය පහසුව සඳහා මම දශම තිත් නැතුව සාමාන්‍ය තප්පර විතරක් තියෙන එක තෝරගන්නවා. ඉතින් ඊගාවට අපිට ඕෆ් ටයිම් එක, ඒ කියන්නේ මේ asymmetric cycle එකේ ඒකට අදාළ වෙන දෙවෙනි ටයිම් රේන්ජ් එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකත් මම සාමාන්‍ය විදිහට තප්පර වලින් තියෙනවා. ඒකත් අපිට තප්පර, පැය සහ මිනිත්තු විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි වෙනස් කරගත්ත setting ටික save කරගන්න සහ අපිට exit වෙන්න තියෙන්නේ මේ තියෙන M බටන් එක තප්පර 3ක් hold කරගෙන ඉන්න. සමහර වෙලාවලදී අපේ කලින් ඔපරේෂන් එකේ රේන්ජ් එක අපිට උවමනායකට වඩා වැඩි එකක් වුණා නම් අපිට ඒ ටයිමර් එක රිසෙට් කරන්න පුළුවන් මේ තියෙන ඩවුන් ඇරෝ එක තප්පර 5ක් හෝල්ඩ් කරගෙන ඉඳලා. මෙන්න මේ විදිහට රිසෙට් ඩන් කියන කන්ෆර්මේෂන් එක අපිට ලැබෙනවා. ඉතින් අපි දැන් හොයාගත්තා මේකේ ටයිමින් රේන්ජ් ටික සහ මෝඩ් එක හදාගන්නේ කොහොමද කියලා. ඒ වුණාට අපි මේ එකින් එකේ ටයිම් එක අපිට උවමනා කරන්නේ කොච්චර කාලයක්ද කියලා හරියටම හදාගන්නේ කොහොමද කියන ගැටලුව ඕගොල්ලන්ට එන්න ඇති. ඕගොල්ලෝ කලින් දැක්කා වගේ අපේ M එකේදී තියෙන ටයිමින් රේන්ජ් එකේ අපිට මේ ටයිම් එක ඉලක්කමින් වෙනස් කරගන්න විදියක් තිබුණේ නැහැ. මෙතන තියෙන්නේ අපේ ටයිමින් රේන්ජ් එක අපිට සෙට් කරන්න පුළුවන් පැටර්න් එක මොකක්ද කියන එක විතරයි. මේ 999 කියන්නේ මේක එකින් එකේ පැටර්න් එකට හදාන්න පුළුවන් උපරිම අගය තමයි. නමුත් මේ ටයිම් එක අපිට මෙතනින් වෙනස් කරන්න බෑ. ඒ ටයිම් එක වෙනස් කරන්න අපිට යන්න තියෙන්නේ මේ තියෙන මේන් ස්ක්‍රීන් එකට. මේන් ස්ක්‍රීන් එකට ගිහිල්ලා මේ තියෙන S බටන් එක තප්පර 3ක් හෝල්ඩ් කරගෙන හිටියාම දැන් අපිට එන්නේ අපේ ටයිම් එක සීරු මාරු කරන ඔප්ෂන් එක. මෙන්න මේ විදිහට arrow buttons වලින් අපිට මේ ඉලක්කම වෙනස් කරන්න පුළුවන්. එක ඉලක්කමක් වෙනස් කළාට පස්සේ ඊළඟ ඉලක්කමට ජම්ප් වෙන්නේ S බටන් එක ටැප් කරලා. මම දැන් මේකේ ටයිම් රේන්ජ් එක තප්පර 10ක් විදිහට වෙනස් කරනවා. ඊළඟට අපිට එන්නේ මේ asymmetric cycle එකේ off time එක. off time එකත් මම තප්පර 2කට වෙනස් කරනවා. ඊළඟට අපේ S බටන් එක ටැප් කළාම අපේ settings ටික නිකම්ම save වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ ටයිම් එක අපි හදපු විදිහට වෙනස් වෙලා තියෙනවා. අපි මේ ටයිමර් එකේ වයරින් එක දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් coil supply එකට A1 A2 කියලා 230 volt single phase supply එකක් දීලා තියෙනවා.
A1 ටර්මිනල් එක අපි බෙදලා දීලා තියෙනවා ස්විච් එකක් කරහා මේ 25 කියන කන්ට්‍රෝල් ටර්මිනල් එකට. ඒ අරුණාම මේ තියෙන 15 16 18 කියන ටර්මිනල් තමයි අපේ ස්විච් එකේ කන්ටැක්ට්ස් ටික වෙන්නේ. මේ තියෙන කන්ට්‍රෝල් ස්විච් එක තමයි අපි මේක් බ්‍රේක් කන්ඩිෂන් වලට සහ ලැචින් රිලේ මෝඩ් එකට යොදාගන්නේ. අපි දැන් ලැචින් රිලේ මෝඩ් එක හොයාගමු. අපි දැන් මෝඩ් ඔප්ෂන් එකට ඇවිල්ලා තියෙනවා. ලැචින් රිලේ එකට අපි යන්න ඕනේ අකුර තමයි R. මේ තියෙන මෝඩ් එකේදී අපිට ටයිම් එකක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපේ හෝම් ඩිස්ප්ලේ එක අපි අන්තිමට පාවිච්චි කරපු ටයිම් රේන්ජ් එකේ ෆ්‍රීස් වෙලා තියෙනවා. ඒක මෙයාගේ මෙමරි එලිමන්ට් එකේ හැටි. අපේ කන්ට්‍රෝල් ස්විච් එක තියෙනවා. දැන් මේක ටැප් කළාම අපේ ටයිමර් එක ඔන් ස්ටේට් එකේ ලැච් වෙලා තියෙනවා. තව පාරක් ටැප් කළාම ඔෆ් ස්ටේට් එකට එනවා. ඊගාවට අපි මේක් බ්‍රේක් කන්ඩිෂන් එකකුත් බලමු. මම තෝරගන්නවා ඩිලේ ඔන් මේක් ඕ බ්‍රේක්. මෙතන තියෙන K මෝඩ් එක. ඊගාවට අපේ ඉක්වල් ටයිමින් එකක් නිසා තනි රේන්ජ් එකක් තියෙනවා. අපි M එකෙන් එක්සිට් වෙමු. මම දැන් S ඔප්ෂන් එකෙන් ටයිම් එක සෙට් කරනවා තප්පර 1කට. ඒ කියන්නේ මම මේ ස්විච් එක හෝල්ඩ් කරන හෝ අතාරින වෙලාවේදී තප්පර එකක් පහු වෙලා තමයි. ඒ කියන්නේ මේ ස්විච් එකකින් එන මොකක් හරි ඕවර්ෂූට් සිග්නල් එකක් වගේ වෙනවා නම් ඒක ෆිල්ටර් වෙලා මෙයා අතින්ම තප්පරයක් ප්‍රමාද කරලා අපේ ලෝඩ් එක ඔන් කරනවා. මම දැන් ස්විච් එක හෝල්ඩ් කරගෙන ඉඳියා. ඔබ දැක්කා ඇති. ස්විච් එක හෝල්ඩ් කරලා තප්පරයකට පස්සේ තමයි අපේ ලෝඩ් එක ඔන් වෙන්නේ. මම දැන් ස්විච් එක නිදහස් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාගේ මේක් ඇන්ඩ් බ්‍රේක් කන්ඩිෂන්ස් ටික මෙයා රෙජිස්ටර් කරගන්නේ. ඉතින් අන්තිමේදී කෙටියෙන් කිව්වොත් සරලද සංකීර්ණද නොබලා පුළුල් පරාසයක ටයිමින් වැඩවලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ඩිජිටල් ටයිමර් එකක් විදිහට නම් කරන්න පුළුවන් වෙන මේ Select 600 DT ටයිමර් එක ඔයගොල්ලන්ගේ ඩිසයින් රික්වයර්මන්ට් වල ඇතුළත් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ හොය හිටියා නම් ආරාධනා කරනවා එන්න generalpower.lk අපේ වෙබ් අඩවියට වැඩි විස්තර සඳහා.